ගහන්නේ මුවමස් බයිට් එකක්. මම ඔබට දෙයක් කියන්නම් මේක ගහන්නේ බටර් වලින්. බටර් වලින් ගහන්න එපා ඔබ මහතන. ඔබ මැරෙන්න බය නම් මේ කැම්පින් කුසින්නේ කියලා දෙන්නේ. තෙල් බෝතලයක් වහගෙන බැරි නම් බටර් කෑල්ලක් වහගෙන එක ලේසි. ළමයිට කන්න දෙන්න ගෑණි ගෙනල්ලා හරි ඇති සහෝදරෙක් හරි. හැබැයි බටර් වලින් ඉව්වම බටර් වලින් හම්බෙන කැල්සියම් කැලරි ගාන පට්ට ඉහළයි. ඒත් ඔයා දාන බටර් ගාන අනුව මේ අර ලංකාවේ කනවා මොනවද මම දැක්කා මුද්ලිජි දාලා තිබ්බා බටර් කටල් ෆිෂ්. ඒ කියන්නේ දැල්ලව බටර් එකේ හදලා. බටර් එකෙන් හදන්න එපා. ඔබ කෙට්ටු නම් ඔව්. හැබැයි ඔබ මහත බඩ තියෙන තරබාරු කෙනෙක් නම් බටර් වලින් හදන්න එපා. දෙකක් ගහලා මේ කැම්පින් ගියාම යන්න මම කියලා දෙන්නේ. අර වයිල් කුකින් ඉන්නවා ලයිඩ් ඉන්නවා එම්ෙන් කියලා කුසි වැඩ මේ ප්‍රංශ ක්‍රමයට මේ මුව මස් එක හැබැයි එකක් කියන්නේ මුවව ගෙදර ඇති කරන්නේ නැති නිසා තමයි ඌට වල් මුවා කියන්නේ නැති කැලේ කාට මුව කැලෙන් ගෙනාපු මුවයි ලූණුයි මම ඒෂියන් එකෙක්නේ මගේ ජෙනටික් ඒෂියන් DNA ආසියාවේ හොඳට බීලා ඉන්නේ හොඳට බීලා ඉන්නේ මට බොනවා කියන එක මගේ තාත්තත් බිව්වා මාත් බිව්වා හැබැයි මගේ පුතා නම් බොන්නේ බොහොම පොඩ්ඩයි ඒක මන් දන්නේ නැහැ උගේ අම්මත් එක්ක හැදිච්ච නිසා ඌ කියන්න බෑ ඌ චාටඩ් ඇකවුන්ටන්ට් කෙනෙක්නේ එයාගේ එකනේ හැබැයි මම හොඳට කන බොන එකේ මට හොඳට කණ්ඩත් ඕනේ හොඳට බොණ්ඩත් ඕනේ වරන් ඇතුලෙත් ඕනේ ඕකේ ඒව වෙනම වරන් කියලා මගේ ලිප ඔෆ් වෙනවා ටික් ගාලා ඇයි කියන දන්න ඒ කියන්නේ හීට් එක වැඩි ඕකේ හීට් එක වැඩි නම් අපි හීට් එක අඩු කරමු සිම්පල් කේස් එකක් නෙමෙයි මම කැම්පින් ඒ කියන්නේ කැම්පින් යන්නේ විනෝද වෙන්න සතුටු වෙන්න ගියාම ගොඩක් වෙලා අරන් මට යන්න වෙලා නැහැ හම්බෙන දේවල් වලින් උයන්න තමයි මම කියලා දෙන්නේ කැම්පින් කුසින්. මේකල කැම්පින් මොකද කුසින් වලට ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ උයනවා කියලා කියන්නේ මම වරකට. මට ඇල්සයිමර් තියෙනවා. නිසා සමාව වෙන්න. මට සමහර වචන මතක නැහැ. මට අතීතයේ මතකයි. වර්තමානයේ මතක නැහැ. සමහර කුසින් කියන්නේ උයනවා ඉංග්‍රීසියෙන් කියන්නේ කුකින්. ඕකේ. වචනය ආදක්කනේ විනාඩි ගානක් ගියාම තමයි වචනේ එන්නේ කුකින් මම මෙතන හදන්නේ බටර් වලින් මම බටර් වලින් හදන්නේ වෙන දෙයක් නෙමෙයි මගේ තෙල් බෝතලේ ඉවරයි අපිට තේරෙනවද ඒ කියන්නේ බදින තෙල් බෝතලේ ඉවරයි ඔලිව් ඔයිල් බෝතලේ තියෙනවා ඔලිව් ඔයිල් බෝතලෙන් බදින්න තෙම්පරාදු කරන්න එපා ඔලිව් ඔයිල් බෝතලේ තියෙනවා භාගයක් විතර තියෙනවා මම බොහොම යථාර්ථවාදී හැබැයි ඔලිව් ඔයිල් රත් කරොත් උවමනාවට වඩා වහවෙන්න තියෙන ප්‍රමාණය වැඩි කියලා ඉතාලි ෂෙෆ්ලා ප්‍රංශ ෂෙෆ්ලා කියලා දීලා තියෙනවා මම දන්නේ නැහැ මම සයන්ස් කරපේකවත් මැත්ස් කරපේක නෑ මම කොමර්ස් කරලා නීති ඉගෙනගෙන ඇකවුන්ට්ස් ඉගෙනගෙන කොමර්ස් ඉගෙන ගත්ත කෙනෙක් උන් කියනවා අපි අහනවා මේ කතා කියන අපි සේරම බෝසත්ද කියලා මම වලූරු මාස් එකක් ගැහුවා හැබැයි මම වලූරු මාස් එක ගැහුවේ උරු මාස් එක හොඳට තඹගත්ත කහ ගෙදර තියෙන දේවල් දාන්න මට රෝමරන් ලොරිය නැතුව මගේ ජීවිතේ දැන් නැහැ කියන ප්‍රංශ හැබැයි මට කරපිංච හම්බුණා වියට්නාම් ගැහනේ මට වියට්නාම් ගර්ල් කෙනෙක් හිටියා මේක තමයි අත්ත කතාව මම අවුරුදු බර ගානක වියට්නාම් ගර්ල් ලේඩිත් එක්ක ජීවත් වුණා වියට්නාම් කෑමක් දන්නවා වියට්නාම් විදිහට ජීවත් වෙන්නත් දන්නවා වියට්නාම් විදිහට හූ නෑ සූ දන්නවා කණ්ඩක් දන්නවා ඕකේ මේකනේ YouTube වල Facebook වල එක ඒවා දැම්මම එක ලෙඩ වැටෙනවානේ ඕකේ මේක තමයි මුව මස් මේ වින්ටර් එකේ ඔයාට මුව ගෝන වල්ලූර ගන්න පුළුවන් හැබැයි මුව මස් කියලා ගෝන මස් දෙන්න පුළුවන් ගෝන මස් කියලා
මුව මස් දෙන්න පුළුවන් එකම ගාන තමයි. ඉතින් අපි කෝනද දන්නේ නැහැ මුවද දන්නේ නැහැ. ඒක නිසා මම දන්නේ නැහැ. දන්නේ නැහනේ මස් එක කපලා. හැබැයි මම එක දෙයක් කියන්න මම බලු මසුත් කාලා තියෙනවා. බලු මස් මිනිස්සු මට බලු විදියට කවලා තියෙනවා. බලු මස් මට කෑලා තියෙනවා. හැබැයි බලු මස් වල තියෙන දේ තමයි මම මුස්ලිම් මිනිහෙක්ගෙන් ඉගෙන ගත්තා. මුස්ලිම් මිනිස්සෙක්ගේ පැණි රසක් ආවොත් එළුවා කියලා දුන්නට කන්න එපා. පැණි රස තිබ්බොත් ඒක අනිවාර්යෙන්ම බලු මස්. බලු මස් වල මොනතරම් කරි දැම්ම ඒ කියන්නේ කරගෙන කරි පවුඩර්, කරපිංචා, ගම්බිරිස්, අමු මිරිස් මොනා දැම්මත් පැණි රසය යවන්න බෑ. ඔයාට පැණි රස ආවොත් මුවා කියලා දීලත් ගෝනා නෙමෙයි ගෝනා මීහරකා වල්ලුරම් මොකා කියලා දුන්නත් පැණි රසක් ආවොත් ඒක බලු මස්. මම බලු මස් කාලා තියෙනවා. ඒ කියන්නේ මට කෙලවලා යාළුවෝ නෙමෙයි කඩේක දුන්නා බලු මස් වගේ. මම දන්නේ නැති කාලේ හොඳට බොනවා මේ වගේම. ඒ කාලෙන් තමයි බීපු එකෙක්නේ. බලු මස් දුන්නා. බලු මස් හැබැයි මට මුස්ලිම් මිනිස්සෙක් කියලා දුන්නා. වැල්ලවත්තේ ඔබට විශ්වාසයෙන් මස් ගන්න ඕනේ නම් වැල්ලවත්තේ මාකට් එකේ තියෙනවා කඩ දෙක මස් කඩ මට දැන් නම් මතක නැහැ. දකුණු අත පැත්තේ මස් කඩේ මස් ගන්න. බොහොම වැදගත් මුස්ලිම් මහත්තයෙක් බොහොම වැදගත් විදියට බොහොම අවංක මහත්තයෙක් මං අඳුන කෙනෙක් කඩවල් වලට මම බඩු දාන්න ගිහිල්ලා කියන්නේ බීක්‍රේස හැක්ස් ලක්ෂ පාන නින්ජා ඔය කොයිල් විකුණන්න ගිහිල්ලා ටූත් බ්‍රෂ් ඩෙන්ටා විකුණන්න ගිහිල්ලා අඳුරන මහත්තයෙක්. ඒ මහත්තයා බොහොම අවංකයි. ඔබගේ මිල වැඩියෙන් ගනි. හැබැයි ඔබට හොඳ හරක් මස් කෑල්ලක් හොඳ එළු මස් කෑල්ලක් හම්බ වෙයි. එතන ගිහිල්ලා උරුම සිල්ලන්න එපා. එන්න කේස් එකක් වෙලා වලියකුත් ගිහිල්ලා කුටිත් කාලා මේ අම්බානක නෙලයි. ඒවලට වගකීම් නැහැ. ඕකේ. හරක් මස් කෑල්ලක් එළු මස් කෑල්ලක් ගන්න ඕන යන්න වැල්ලවත්තේ රජයේ සුපර් මාකට් එක නෙමෙයි ඒකට කියන මාකට් එකේ ඇතුලේ මස් කඩ දෙකක් තියෙනවා. හැබැයි මස් කඩ දෙකේ ඔබ ඇතුළු නම දකුණු පැත්තේ ඉන්නවා. මේ මහත්තයා ඉන්නවද නැද්ද දන්නේ නැහැ. සිල්ලර කඩයක් කරමින් මස් කඩේ කරනවා. මස් කඩේ වෙනමයි ඉන්නේ. එතනින් මස් මිලදී ගන්න ඔබට ලැබෙන්නේ අවංක හරක් මස් කෑල්ල. අවංක කියන්නේ හරි. මේ අවංක කියන එක එක විදියට මේ කතා කියන අපි බෝසත්ද කියලා කතාවක් තියෙනවනේ. ඒක මගේ උද්දත පාතේ මේ කතා කියන අපි සේරම බෝසත්. හැබැයි එහෙම හත්නම් දෙන්නේ නැහැ ඔබට. හරක් මස් කෑල්ලක් කිව්වොත් හරක් මස් කෑල්ල ඔබට කැමති විදිහට ගන්න පුළුවන්. ඔබට හරක් මස් කටුත් එක්ක ඉල්ල ගන්න පුළුවන්. මස් කටු නැතුව නම් ඔබට මිල වැඩියෙන් දෙයි. හැබැයි මේ මස් කෑල්ල හරි මී හරකෙක් නෙමෙයි හරකෙක්. මී හරක් මස් ඕනේ කිව්වොත් කියන මී හරක් මස් ඕනේ කියලා. එතකොට මී හරක් මස් හැබැයි මම පස්සේ කියලා දෙන්නම් මී හරක් මස්ුයි කොහොමද හොයන්නේ කියලා. ඕකේ විනාඩි 8යි. මම දැන් නවතින්න. ඔබට ජය වේවා.